අයිබෝන් ඔයාලා හැම දිනාටම ඉතින් මං හිතනවා සුපුරුදු පරිදි ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා අද ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ ගීතාවලියේ 29 වෙනි පරිච්ඡේදයේ ඉඳලා 29 වෙනි පරිච්ඡේදය මාරුත මැදින් දේව හඬ දාවිත්ගේ ගීතයකි දිව්‍ය පුත්‍රේනි සමිඳුන්ට පැසසුම් දෙන්න එතුමන් තෙද බල පසසන්න හිමිතුමන් නමට දිය යුතු මහිමේ දෙන්න පාරිශුද්ධයෙන් සැරසී එතුමන් නවදින්න. සමිදානන්ගේ හඬ ජල මතුෙහි ඇසේ. ජල මතුෙහි වැඩවසන මහිමාන්විත හිමි සමිදානෝ ගර්ජනා කරන සේක්ක. සමිදානන්ගේ හඬ බලවත්ය. සමිදානන්ගේ හඬ තේජාන්විතය. සමිදානන්ගේ හඬ කිහිරි ගස් බිඳලයි. ලෙබනෝනේ කිහිරි රුක් සුණු විසුණු කරයි. ලෙබනොනෙහි කඳ වැටි උඩ පනින වහු පැටවුන් මෙන්ද හාමෝන් කන්ද දුව පනින ගොන්වස්සකු මෙන්ද නටන්න සලස්වන සේක. සමිඳුන්ගේ කටහඬ ගිනි දළු බෙදාලයි. සමිඳුන්ගේ කටහඬ වනගැබ සොලවයි. හිමිතුමානෝ කාදේශ් වනගැබ සොලවති. සමිඳුන්ගේ කටහඬ මුව දෙනුන්ට පැටවුන් බිහි කරවයි. වනය පාලු කරවයි. එතුමන්ගේ මාලිගාවෙහි සෑම දේම ඔබට මහිමේ වේවායයි කියයි. සමිදානෝ ජලකඳ මත රාජතේජසින් වැඩ හිඳිනු සේක. රාජලීලාවෙන් සදහටම වැඩ හිඳින සේක. සමිදානෝ සිය සෙනකට ශක්තිය දෙන සේක. සිය සෙනකට සමිදානෝ ආසිරි දෙන සේක. 30 වෙනි පරිච්ඡේදය සුවය ගැන ප්‍රශස්ති ගීයක් දාවිත්ගේ ගීතයකි. දේවගෘහය කැපකිරීමේ ගීතයකි. ඔබ මා උසස් කළ බැවින්ද මාගේ දුක් ගැන මා සතුරන්ට ප්‍රීතිවීමට නොදුන් බැවින්ද සමිඳුනි ඔබට ප්‍රශස්ත ගී ගයමි. මාගේ දෙවි සමිඳුනි ඔබට යාදිනි කීවෙමි. ඔබ මට සුවසෙත දුන් සේක. සමිඳුනි ඔබ පාතාලයෙන් මා ගොඩගත් සේක. මා වලපල්ලට නොයන පරිදි ඔබ මා දිවි රැකගත් සේක. පින්වතුනි සමිඳුන්ට ගී පසස් නගන්න. ඒ නිර්මල නාමයට තුති ගී ගයන්න. මන්ද එතුමානන්ගේ උදහස ඇසිල්ලකට පමණය. එතුමන්ගේ කරුණාව දිවි ඇතිතාක්‍ය. රැයේ හැඬීම් පවතී. උදය ප්‍රීතිය උදාවේ. සැප සම්පතේදී කිසිදාක මම නොසෙල්වෙන්නෙමි කියා ගතිමි. සමිඳුනි ඔබේ කරුණාවෙන් ඔබ මා නොසෙලෙන පව්වක් මෙන් තහවුරු කළ සේක. එහෙත් ඔබ මා කෙරෙන් සැඟවුණ විට මම කැළඹුණෙමි. සමිඳුනි ඔබට හඬ ගැසෙමි. සමිඳුන් හට කන්න ලව් කෙලෙමි. මා වලපල්ලට ගිය විට මාගේ මරණයෙන් කුමක් වේද? පොළවේ පසට හැරුණු අයට ඔබේ සත්‍යය පැවසිය හැකිද? සමිඳුනි සවන් දී මට කරුණා කළ මැනව. සමිඳුනි ඔබ මාගේ සරණ වූ මැනව. ඔබ මාගේ දොම්නස සොම්නසට හැරවූසේක. ඔබ මාගේ ගෝනි රෙදි මුදා තුටු පිළියෙන් මා සැරසූ සේක. දැන් ඉතින් මම නිහඬව නොසිටිමි. ඔබට ගී පසස් ගයන්නෙමි. මාගේ දෙවි සමිඳුනි සදහටම ඔබ හට ගී ගයන්නෙමි. 31 වෙනි පරිච්ඡේදය දේව ආරක්ෂාවට බහරවීම දාවිත්ගේ ගීතයකි. සමිඳුනි ඔබේ රැකවරණය සොයා එමි. කිසිදාක මම නින්දාවට පත් නොවේවා. ඔබේ දැහැමි කමින් මා මුදාළුව මැනව. මා දෙස ඔබේ දෙසවන යොමා නොපමාව මා මිදුව මැනව. මට බලගතු විමුක්ති පර්වතයක්ද ආරක්ෂක බලකොටුවක්ද වුව මැනව. ඔබ මාගේ පර්වතය හා බලකොටුවය. එබැවින් ඔබේ නාමයේ අනුහසින් මට මඟ පෙන්වා මා ගෙන ගිය මැනව. මා ඇල්ලීමට ඔවුන් සඟවා ඇති දැලෙන් මා බේරා ගත මැනව. ඔබ මාගේ රක්ෂස්ථානය. ඔබ අතට මාගේ ජීවිතය බහර කරමි. සත්‍යවාදී දෙවි සමිඳුනි ඔබ මා මිදූ සේක. බොරු දෙවි දෙවතාවන් නම්දින අයට මම ද්වේෂ කරමි. එහෙත් මම සමිඳුන් කෙරේ විශ්වාසය තබමි. ඔබේ කරුණාව ගැන සතුටු වී උදන් අනමි. ඔබ මාගේ දුක් පීඩා දුටුසේක.
ඔබ මාගේ සිත් වේදනා තේරුම් ගස්සේක. සතුරා අතේ මා සිරකොට නොතබා නිදහසේ යන්න එන්න ඔබ මට ඉඩ දුන්සේක. සමිඳුනි මට කරුණා කළ මැනව. මම දුකින් මිරිකී සිටිමි. මාගේ දෑසද ගත සිතද සෝදුකින් වැරී ඇත. මාගේ ජීවිතය දුකින් ගත වේ. මා කල දවස සුසුන් ලෑමෙන් ගෙවී යයි. මාගේ ශක්තිය කනසල්ලෙන් පිරිහෙයි. මාගේ ඇටමිදුළු ක්ෂය වී යයි. මාගේ එදිරිකරුවන් නිසා මම අසල්වැසියන් අතර නව නින්දාවක් වී සිටිමි. මා දන්නා අඳුන අයට මම බිහිතියක් වී සිටිමි. වීදියේදී මා දක්නා අය මා වෙතින් පලා යන්නෝය. මා මතකයෙන් ඉවත ගිය මියගිය කෙනෙකු මෙන් අමතක වී ඇත. බිඳුණු බඳුනක් මෙන් ඉවත දා ඇත. බොහෝ දෙනෙකුගේ කෙලෙසුම් බස් මට ඇසේ. මා අවට විහිතියේ ඇත. මිනිසුන් මට විරුද්ධව කුමර්තනය කොට මාගේ දිවි නසාලීමට උපා යොදති. එහෙත් සමිඳුනි මාගේ විශ්වාසය තැබුවේ ඔබ කෙරෙහිමය. මාගේ දෙවිය ඔබමයයි කියමි. මාගේ ජීවිතයේ ගමන ඔබ අතෙහිය. මාගේ සතුරන් හා මට පීඩා කරවන්නන් අතින් මා මුදා හැරිය මැනව. ඔබ මෙහෙකරුවන් වන මා දෙස කරුණාවෙන් බැලුව මැනව. ඔබේ තිරපෙමින් මා ගැලවුව මැනව. මම ඔබට හඬ ගසමි. මම නින්දාවට පත් නොවෙම්මා. දුදනෝ නින්දාවට පත් වෙත්වා. ඔහු නිහඬව පාතාලයට යත්වා. අභිමහනීන් හා උඩඟුකමින් සුදනන් හෙලා දක්නා බොරු කියන දිව නිහඬ කළ මැනව. දේව ගරුබේ ඇත්තන් උදෙසා තබා ඇති ඔබේ ගුණවත්කම කොතරම්ද? ඔබ කෙරෙහි විශ්වාසය තැබූ අය වෙත ඒ කොතරම් මහත් ලෙස පෙනේද? මිනිසුන්ගේ කුමන්ත්‍රණ වලින් ඔබ ආරක්ෂා වෙහි. ඔබ ඔවුන් සඟවන සේක. කලහකාරී අයගෙන් ඔවුන් මෙන් කොට ඔබ මැදුරේ සුරකිව තබන සේක. සමිඳුන් හට ප්‍රශංසා වේවා. මන්දේතුමානෝ බලකොටු නුවරකදී එතරම් පුදුම ලෙස මට කරුණාව දැක්වූ සේක. ඔබ වෙතින් මා ඉවත දැමූ සේක්‍යයි මාගේ ඉක්මන් කාරකමින් කීවෙමි. හෙත් මා ඔබේ පිහිට සෙව් කල මාගේ කන්නලව්වට ඔබ සවන් දුන් සේක. සමිඳුන්ගේ සියලු සැදැහැවතුනි එතුමන්ට ප්‍රේම කරන්න. හිමි සමිඳුතුමානෝ සැදැහැවතුන් රක්නා සේක. ඔඩගුකම් කරන්නවුන්ට විපුල විපාක දෙන සේක. සමිඳුන් කෙරේ විශ්වාසය තබන සියල්ලෙහිනි ශක්තිමත් වන්න. සිතින් ධෛර්යමත් වන්න. 32 වෙනි පරිච්ඡේදය. කමාව ලැබීමේ වාසනාව. දාවිත්ගේ අනුශාසනා ගීතයකි. අපරාධයට සමාවද පාපයට සමාවද ලත් මිනිසා ආසිරිලත් දෙකි. වරදක් ගැන සමිඳුන්ගෙන් චෝදනාවක් නොලබන වංක සිතක් නොමැති මිනිසා ආසිරිලත් දෙකි. මාගේ වරද ගැන නිහඬව සිටිමින් දවස පුරා කඳුළු හෙලා සුසුන් ලෑමෙන් මාගේ ඇඟපත දිරා ගියේය. දිවා රෑ දෙකේදී ඔබ මට දඬුවම් කළ සේක. මාගේ ශක්තිය පහව ගියේය. ගිම්හානේදී නැතිවන දේසීරාව මෙන් වියලී ගියේය. මාගේ පව් නොසඟවා මම පාපොච්චාරණය කෙලෙමි. හිමිතුමන්ට මාගේ පව් කියන්නෙමි කීමි. ඔබද මාගේ පාප දෝෂ කමා කළ සේක. එබැවින් ඔබේ සැදැහැවත්තු විපතේදී ඔබට යාඥා කරත්වා. උරුතලා නගින මහා ජලධාරා මෙන් විපත්ති පැමිණියත් ඒවා ඔවුන් අසලටවත් නොපෙමිණේ. මා රැකවරණය ඔබය. දුක් දුම්නසින් ඔබ රක්නා සේක. විමුක්ති ගීත මා අවටින් මතුවේ. ඔබට උගන්වමි යැයි යා යුතු මඟ ගැන උවදෙස් දෙන්නෙමි. මා දෙනෙතින් ඔබ දෙස බලා නුඹට දැනුමතුකම් දෙන්නෙමි. අශ්වයෙකු හෝ කොටලුවකු මෙන් මෝඩ නොවන්න. උන් දමනය කිරීමට කටකලියාව හා පටිය අවශ්‍යය. නැතහොත් නුඹට උන් පාලනය කළ නොහැකිය. දුදනන් හට බොහෝ දුක් දොම්නස් ඇත. එහෙත් හිමිතුමන් කෙරෙහි විශ්වාසය තබන්නා දිව්‍ය කරුණාවෙන් වට වී සිටී. දමිටුනි හිමිතුමන් කෙරෙහි ප්‍රීති වී උදන් අනන්න. අවංක සිත් ඇති සියල්ලෙනි ප්‍රීති ഘോഷා පවත්වන්න. ඉතින් අද මං ඔයාලත් එක්ක බෙදාගත්තේ ගීතාවලියේ 29 වෙනි පරිච්ඡේදයේ ඉඳලා 32 වෙනි පරිච්ඡේදය දක්වා.
ඉතින් නැවතත් හමුවෙමු මේ වගේ වටිනා වීඩියෝ එකකින්. ඉතින් ඔයාලා හැම දිනාටම ජේසු පිහිටයි. තෙරුවන් සරණයි.